हेलो गाइस वाला ආදරයෙන් පිළිගන්නවා අපේ SL Betting Site YouTube channel එකට මම අද 100 දිනේ රිසල්ට් එක මුලින්ම ඉදිරිපත් කරන්න මේ තියෙන්නේ මම ඊයේ 10 මාට විතර රුපියල් 3500යි දාගත්තේ හරිද 3500 දාගෙන 1.86 ඕඩ් එකට දාලා 6510ක් තියෙනවා මම ඕපන් කරලා පෙන්නන්න මම දැන් මේ වෙස්ට් ඉන්ඩීස් සවුත් අප්‍රිකා වුමන් මැච් එකක් තිබ්බා. ඒකේ සවුත් අප්‍රිකාව 317.5 අඬ කියලා තමයි දැන් මේ ඕවර් 50ට 319යි ගෙහුවේ. 309යි ගෙහුවේ. ඒකට 6510ක් තියෙනවා. ඊට පස්සේ මම මේ 6510ම දැම්ම 1.65 වොඩ් එකට ගියා මේ इंग्लैंड 5 तरंगावलियක ගවර්ස් සහ සසෙස් ටීම් එක අතර මැච් එකක්. ඒකේ මම මුලින් ගහපු ටීම් එකට ලකුණු 180.5 ඕවර් කියලා දැම්මා. එයාලා 199ක් ගැහුවා. ඒකට දාලා 10750ක් ආවා. හරිද? ඒකට බේස් දෙකයි. ඊට පස්සේ තුන්වෙනි බෙට්ටේ දැම්මා. මේකෙන් 10000 ගණක් ආපු එකෙන් 7500ක් දැම්ම මම 1.8 ඕඩ් එකට ඒ ඉංග්ලන්ඩ් පාන්ත මැච් එක ෆස්ට් ඉනිස් එකේ ගහන ටීම් එක ලකුණු 207.5 අඬ කියලා. හරියටම 206ක් ගැහුවා. ඒක ඉන්නම ටයිටයි ගිහිල්ලා මැච් එක. මේ ඒකට ආව 14100ක්. කොට බෙට් 3යි. ඊට පස්සේ මම දැම්මා මගේ ඔක්කොම අතේ තිබ්බ 17313ක් ඒකම දැම්මා මැච් 1.5 ඕඩ් එකට මැච් විනේ එකක් දැම්මේ එකත් අර මුලින් දැම්මම 199 180ට වඩා ඕවර් කියලා දැම්මේ මේ මැච් එකේ දැම්මා ටීම් 2 මැච් විනර් කියලා ටීම් 1 එක ගැහුවේ 172යි 1.5 ඕඩ් එකට ඒකට ආව 17335ට 26009ක් මේ ඔක්කොම ඊදාවුනේ. ඊට පස්සේ මම දැම්මා ඒ සල්ලි ඒ 26000ම දැම්මා 1.8 ඕඩ් එකට නොටින්හැම් ටීම් 2 එක දිනු කියලා ඒකට දාලා 26000 47880ක් ආවා. ඊට පස්සේ මම මේක නම් අද උදේ දාපු එකක් දැම්ම USA මේජර් ලීග් එකේ টොප් බැට්ස්මන් කියලා රචි රවීන්ද්‍ර 47 දැම්ම 1.36 ඕඩ් එකට 4454000ක් තියෙනවා. ඔක්කොම දැන් තියෙනවා 62යි 489ක්. රුපියල් 3500ක් තමයි ඩිපොසිට් කරගත්තේ. බෙට් 1යි 2යි 3යි 4යි මේ ගේම ගැහුවේ. බෙට් 6ට රුපියල් 62500ක් තියෙනවා. එක දවසට ඔයාලට මේවා ගහ ගන්නයි මම පෙන්නන්නම් මම ඩිපොසිට් කරපු ගාන. ඔයාලටයි මම පෙරදිලා ගිහලා මැසේජ් වල තමයි තියෙන්නේ. මේ තියෙන්නේ 2යි 10යි 29ට මම 3500ක් ඩිපොසිට් කරගත්තා. ඒ 3500න් තමයි මම මේ ගේම මම මේ දැන් ඔයාලට ලයිව් විඩ්‍රෝල් එකක් දාලා පෙන්නන්න හදන්නේ.
දැකදොන මම දැන් 30000ක විත්ඩ්‍රෝවල් එකක් දැම්මා. ඒක අප්‍රූව් වෙලා තිනවා. ඔයාලට පුළුවන් මේ වගේ ගේමක් ගහගන්න මාත් එක්ක ජොයින් වෙන්න. මම දවසට පෙට් අඩුම 4ක් දෙනවා, පරිම 6ක් වෙන්න පුළුවන්. ඔයාලට ඉතාමත්ම පාසෙන් මැච් එක ගහගන්න තියෙන්නේ. මම බෙට් එකයි ඔක්කොම ටික දෙනවා. ඔයාලට තියෙන දාගෙන මේව කරන්න. ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ ඒක කොපි කරලා පේස්ට් කරලා බෙට් එක දාගන්න විතරයි. ඔයාලා අර මම වගේ වැඩි කරගෙන ගහන්න එපා. මම ඒ සුවර් එකට ගහන්නේ ඔයාලා රුපියල් 15000ක් account එකට දාගන්න. 15000ක් account එකට දාගෙන 5000න් බෙට් කරන්න. අනිවාර්යෙන් ඔයාලට දවස් රුපියල් 10,000ක් බය නැතුව හොයාගන්න පුළුවන්. දැක්කද මම ඊයේ බෙට් 6ක් දුන්නා. 6න් 6ම වින්. හදිසියෙන් කලාතුරකින් බෙට් එකක් ලොස්සෝ මිසක් නැත්නම් දෙන බෙට් ඔක්කොම ටික වින් වෙනවා. ඒ ගැන බය වෙන්න එපා. ඒකට තමයි තියෙන්නේ මම හැමදාම බෙට් දෙනවා. ඒකින්ද ඔයගොල්ලෝට ගේමක් ගහගන්න පුළුවන්. අනිවාර්යෙන් ජොයින් වෙන්න. කාන්තා පිළිම බේදයක් නෑ. ඔයගොල්ලෝ ඕනෙ කෙනෙකුට පුළුවන්. කිසිම පෙර අවබෝධයක් ඕනේ නෑ. මේ ඊයේ රෑ 10ට VIP ජොයින් තුනේ මේ තියෙන්නේ ඊයේ රෑ එයා ජොයින් වෙච්ච කෙනෙක්. එයා මගෙන් රුපියල් 20000 ටොප් කරගත්තේ. මට 5000ක් ගෙවලා එයාට මම මේ දිනේ රුපියල් 10000ක් දැම්මේ. මට 5000ක් තියාගෙන එයා 5000ක් තමයි දාගත්තේ. එයා පළවෙනි මම 5000 දුන්නා. එයා පළවෙනි එකට 317.5 එකට දාගෙන එයා දාගත්තා. මේ එදිනේ ආයේ වින්නුනේ එක. ඊට පස්සේ මම දෙවෙනි එකේ ආර දුන්නේ 180.5 ඕවර් කියන එක. ඒකත් වින්නුණා. මෙදින එක එයා 183.5 ඕවර් දාවසීක. ඒක 199 ගෙවුවා. ඒ වගේ ඔයගොල්ලෝට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලට ගේමක් ගහලා දෙන්නම්. අනිවාර්යෙන් ගේමක් ගහගන්න කැමති අය මාත් එක්ක ජොයින් වෙන්න. මම අනිවාර්යෙන් ඔයාලට ගේමක් ගස්සලා දෙන්නම්. මගෙන් ඔයගොල්ලෝ ටොප් අප් මගෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව VIP එක වෙන්නේ මාසිකම 5000යි. ඔයාලට දවසට බෙට් 3ක් හරි 4 අඩුම 4ක් දෙනවා. උපරිම 6-7ක් වෙන්න පුළුවන්. දැන් තියෙන විදිහටනේ. ඉතින් ක්‍රිකට් විතරයි දෙන්නේ. ඔයාලා රුපියල් 15000ක් දාගත්තොත් ඔයගොල්ලෝ 5000න් තමයි බෙට් කරන්න ඕනේ. 10000ක් දාගත්තොත් ඔයගොල්ලෝ 3000න් බෙට් කරන්න. 20000ක් හරියට වඩා වැඩි නම් ඒ කියන්නේ තියෙන ගානේ 3 එකක් තමයි ඔයගොල්ලෝ බෙට් කරන්න ඕනේ. සම්පූර්ණ ගානම දාන්න එපා. සම්පූර්ණ ගාන දැම්මත් වින් වෙනවා. හැබැයි කල් ලොස්සුනොත් එහෙම ඒකට මට බයින්න එපා. තමයි අවදානම අරගෙන දාන්නේ. ඔයගොල්ලෝ අවදානම ගන්න යන්න එපා. ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට බෙට් කරගෙන යන්න. හරි අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ channel එක subscribe කරලා share කරලා like එකක් දාලා තියාගන්න. මම දිගටම වීඩියෝ